කොහමද guys? අද අපි යන්නේ කේලේ තුර්සි වලට. ඒ කියන්නේ key to the Turda. Turda කියන්නේ one of the main city in Cluj-Napoca. අපි දැන් ගිහිල්ලා බලන්නේ අමුතුම ලස්සන හොඳ මේ ඒරියා එකේ තියෙන හොඳම තැනකට යන්න ගිහිල්ලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් යමු. Here. Okay. Oh, here. Now we are. This Okay. Shit. What a beautiful, huh? so I think here, no? Yes. Take a right or right and here goes one. The last thing. ඔන්න දැන් අපි මේ ඒරියා එකට එන්නේ දැන් තමයි එන්ටර් වෙන්නේ. ඔයාලා බලන්න පුළුවන් ඔන්න අපි කියපු ප්ලේස් එක. කේලේ තුර්සි. ඔන්න guys අපි දැන් කිව්ව විදිහටම ප්ලේස් එකට ආවා. මෙතන කියන්නේ කේලේ තුර්සි. ඒ කියන්නේ key to the Turda. Turda කියන්නේ city. මේ තියෙන place එක තමයි. මේක අපි තව ඉස්සරහට ගිහිල්ලා අපි පොඩ්ඩක් බලමු place එක කොහොමද කියලා. මේ හරිම පට්ටම ලස්සන place එකක් හොඳේ. මේ මම ඉස්සරහට ගිහිල්ලා ඔයාලට ඉතිරි ටික පෙන්වන්නම්. ඔන්න guys දැන් අපි මේ යන ගමන් මාත් එක්ක ආපු කට්ටිය ඉස්සරහ යනවා. මේ අන්ද ටිකක් නගින්නක් තියෙනවා. So this is the place that we are going to visit. Let's go and have a look the area. It's a fully jungle area and there are many tourist people used to come here. කැලේ මැදින් ඇවිදිනකොට මේ ගොඩක් පරණ ගයක් හම්බුණා. මම හිතන්නේ ඒක දැන්ට යූස් කරන්නේ නැති ගයක්. බලමු තව ඉස්සරහට ගිහිල්ලා එහෙනම්.
අපි කන්දකට ඇවිල්ලා තියෙන නිසා පොඩ්ඩක් මේ පැත්ත සීතලයි ටිකක්. හොඳට අර ජැකට් එකක් දාගෙන ආවේ. Ci sta stricato. මග ගෙවාගෙන ආව ටික දුරක් ඉස්සරහට යන්න තියෙන්නේ. මගදී පාලමක් හම්බ වුණා. ඒකත් ක්‍රොස් කරලා යන්න තියෙන්නේ. මොකද මෙතනින් ගඟක් යනවා. ඒකත් මම පෙන්නනවා ඉස්සරහට. පොඩි ස්ට්‍රීම් එකක් යන්නේ. පොඩි වතුර පාරක්. එනකොට හම්බුණා මේ කැලෑවේ තියෙන මල් වර්ග තියෙන තැනක්. මේ වගේ නම් ගහලා තියෙනවා. ඉතින් අපිට නම් තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. මොකද මේ භාෂාවෙන් තියෙන්නේ. අපි නම් ඉස්සරහට බලන්න. It's a fully jungle area. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වින්ටර් එක ළඟ නිසා ගස්වල කොළ නැහැ ඔක්කොම හැල්ලලා තියෙන්නේ. Guys, අපි තවත් පාලමකින් යන්නේ. ඒක වැල් පාලමක්. ලංකාවේ වගේ නෙමෙයි. මෙහි තියෙන වැල් පාලම පොඩක් හෙල්ලෙනවා. හරිම අමාරුයි යන්න. අපි ගිහිල්ලා බලමු. මේක හරි බය යන්න. කොහෙට වැටෙයිද කියන දන්නේ නැහැ. නමුත් අපි ගිහිල්ලා බලමු. පේනවනේ වෙනන විදිය. Right. Yeah. Oh my god. It's shaking. guys, අපි දැන් කියපු තැනට හරියටම ඇවිල්ලා තියෙන්නේ. තව ටිකක් නගින්න තියෙනවා කන්ද. බලන්න කොහොමද උඩ පේන විදිය. පොඩි බින්ගයක් වගේ තැනක් හම්බ වුණා. කොහොමද කියන්න දන්නේ නැහැ. බලමු. ඇතුළට නම් යන්න බෑ බයයි. මොන guys මේ දැන් තමයි අමාරුම හරිය යන්නේ. බයත් හිතුනේ යන්න සමහර තැන් වලින් වැටේ කියලා. මොකද මම කැමරාව දිහා බලාගෙන නෙමෙයි යන්නේ. බිම් බලාගෙන යන්නේ. Hello. හැමෝම ඇවිල්ලා යන්න ඕන තැන විසිට් කරලා යන වෙලාවේ අපි එතන විසිට් කරන්න යන්නේ. මොකද අපි ඉතින් තියෙන රාජකාරීත් එක්ක හරි අමාරුයි වෙලාවක් හදාගන්න. මෙන්න මෙතන තමයි guys කියන්නේ key to Turda. Turda කියන්නේ සිටි එක. බලා ගන්න පුළුවන් කන්දේ ඉදම කොටසට ඉරේලිය ටිකක් වැටලා තියෙනවා. අපි මේ කඳු දෙකක් අතර ඉන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ අපි ආපු පාර. මෙතනින් පොඩි ගඟක් යනවා. වෝටර් ස්ට්‍රීම් එකක්. තවත් සිටි එකකින් නම් තමයි මේ වතුර පාර ගලාගෙන එනවා කියන්නේ. මේක ලයික් අතරම ඇවිල්ලා ඇඩ්වෙන්චර් ට්‍රිප් එකක් වගේ. අනික ගල් ඉස්සුනා පොඩ්ඩක් හිමීට යන්නත් ඕන. මොකද වතුර වැඩි හැමතැනම මේ කන්දක නිසා. අපි තවත් මගකට ආවා guys. ඔන්න බලන්න. වෝටර් ස්ට්‍රීම් එකක් යනවා. පොඩි ගඟක් වතුර පාරක්.
ඒකත් එක්ක අපි මේ යන්නේ. අන්න අතන තමයි දැන් යන්න තියෙන. තව විනාඩි 10ක් වගේ කියලා තමයි කිව්වේ. අපි බලමු මේ දැන් ගිහිලා එන කට්ටියකුත් ඉන්නවා. කරුවල වැටෙනකන් ඉක්මනට එන්නත් ඕන. Okay, come on. Thank you so much. දැන් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ කේබල් එක අල්ලගෙන ඒ කපාරුවෙන් යන්න ඕනේ. ඒකෙන්ද මට සිද්ධ වෙනවා මේ කැමරාව පොඩ්ඩක් ඕෆ් කරගන්න වගේ. බලමු ඔයාලා කිව්වා අපිට ඕෆ් කරගන්න කියලා. තව ටිකක් දුර ගිහිල්ලා බලමු. මොකද අත්තට දාලා තියෙන මෙතන ස්ලිප් වෙනවා වැඩි. මේ අපි ස්ටෝන් උඩ ඇවිදගෙන යන්නේ. ඒක නිසා. guys උන් අපි දැන් තව දුරක් යන ගමන් ඔයාලට පේනවා ඇති මෙතන හයික් කරනවා කට්ටිය. මවුන්ටන් එක පේනවද ඔයාලට? මේ මවුන්ටන් එක හයික් කරනවා කට්ටිය. ඒකයි මෙතන ගොඩක් වැදගත් වෙන හේතුව මේ මවුන්ටන් එක. ගොඩක් ෆැමිලිස් එනවා මේ දවස්වල මේ මොකද වින්ටර් එක ලඟ වෙන කලින් මේ වගේ තැන් වල ඇවිදලා ඉවර කරන්න ඕන කට්ටිය. මොකද වින්ටර් එක ආවට පස්සේ එන්න බෑ සීතල වැඩිනේ. දැන් නම් සීතලයි. අපිට යන්න තියෙන අන්නතන්ට නමුත් කරුවල වැටිගෙන යන නිසා යන්න බැරි වෙයිද දැන් නෑ බලමු අපි. මම තවත් තැනකට ආවා. මට ඒක හරියට පෙන්වන්න අමාරුයි. මේ කට්ටිය යන ගම මම මේ දුව ගන්නේ. අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මම ටික ආපු අනිත් එක්කනම ගන්න කියලා. ඔන්න guys තවත් පාලමකින් යන ගම මේක ලොකු කැලෑවක් වගේ. ලොකු ගල් පර්වතයක් තියෙන්නේ. අනිත් කට්ටිය යනවා. මට දුවන්න යන ඉක්මනටම. නැත්තම් හොයාගන්න බැරි වෙනවා. තවත් අමාරුම තැනක් තියෙනවා. ඒකත් හෙල්ලෙන වැල් පාලමක්. කොහොම යන්නද කියලා හිතා ගන්න බෑ. අන්න බලන්න දැන් ආපු දුරත් එක්ක ඔයාලට පේන විදිය මේ ගල් පර්වතය. So it's a nice fantastic adventure. Okay guys අපි දැන් ඉන්නේ මේ water stream එකේ. මෙතනින් මේ හඳු දෙකෙන් අතරින් තමයි මේ ගංගාව ගලාගෙන එන්නේ. අත්තටම අපිට යන්න ඕන අන්න අර ප්ලේස් එකට. නමුත් එතනට යන්න බෑ. තව පැයක් විතර වගේ යනවා කියලා තමයි එලා කියන්නේ. මොකද අපි එහෙම ගියොත් එහෙම එන්න බැරි වෙනවා, කරවල වෙනවා. ඒ නිසා අපි මෙතනින් ජර්නි එක පොඩ්ඩක් නවත්තනවා. මොකද කරවල වුණොත් යන්න බෑ. මොකද තව කිලෝමීටරයක් විතර ආපස්සට අපි යන්නත් ඕන ආයෙත්. මේ ඒරියා එක තමයි මට ඇත්තටම පෙන්නන්නේ. මේ කියන්නේ කේලේ තුර්සි. ඒ කියන්නේ තුර්දා කියන නගරේට එන්ටර් වෙන්න තියෙන කී එක. මේ කඳු දෙක අතර මට හරියටම පෙන්වන්න බෑ. මොකද හේතුව ඇවිල්ලා මේ තව
විනාඩි 20කට 30කට වගේ ප්‍රමාණයක් අපි යන්න ඕන. ඒ දුර ය아가න්න බැරි නිසා තමයි මම මෙතන නවතින්නේ. මොකද අපිත් එක්ක ආපු අපිව ගයිඩ් කරන්න ආපු දෙන්න ඉන්නවා. ඒ දෙන්න කිව්ව විස්තර යන තමයි මම මේ ඔක්කොම ටික ඔයාලට පැහැදිලි කරන්නේ. සමහර අය නම් තව ටිකක් දුර යනවා. නමුත් අපිට ගිහිල්ලා මොකද අපේ ජර්නි එක ටිකක් දුර වැඩි. ගියපු ගොඩක් කට්ටිය ආයෙත් එනවා. දෙන්නෙක් විතරක් යනවා. එයාලා මගකට ගිහිල්ලා එන්න හදන්නේ. This is the place actually what I want to show you. කන්ද උඩ නිසා ඉරලිය පොඩ්ඩක් වැටලා තියෙනවා. දැන් guys අපි මේ යන්න හදන්නේ යන්න කලින් පොඩි කැප්චර් එකක් ගන්න කියලා බැලුවේ. ගොඩක් කට්ටිය යනවා. කීප දෙනෙක් ආයෙත් එනවා. යන කට්ටිය ආයෙත් හැරිලා එනවා. ඒ වගේ මොකද තව දුර යන්න තියෙනවා. කරුළු වැටිගෙන ඉන්න නිසා. இந்த சின்ன இசுங்குரு guys ඔයාලට පේනවා ඇති අර රොක් එකේ ගුහාවක් වගේ තියෙනවා. දැනට එතනට එක්කෙනෙක් හයික් කරලා තියෙන්නේ. නමුත් අපිට පේන්නේ මට zoom කරගන්න බැරි නිසා. guys අපි දැන් යන්න හදන්නේ. Oh my god! Check-in break. ආයෙත් පොඩ්ඩක් යන ගමන් ඔයාලා ටිකක් පෙන්නන්න හිතුණා. හයික් කරන්න ගිහපු අය ස්ටික් එහෙම අරගෙන යනවා හයිකින් ස්ටික්. මේ තියෙන අනිත් පාලම මේකත් පොඩ්ඩක් මූව් වෙන පාලමක්. ගොඩක් මනහර කලින් එක වගේ. This is a real adventure. I feel like that. It's nice. Guys are coming. දැන් ආයෙත් අපි මේ කැලෑව කොටස පොඩ්ඩක් පහු කරගෙන යන ගමන් මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න නැවතුනේ ආයෙත්. So in the past, this was the only restaurant, let's say, until 15 years. Okay. 15? The cars can come here, right? Yeah. Is it true? guys අපි ගිහිල්ලා එනකොට මේ හම්බුණා මෙතන හොඳ රෙස්ටොරන්ට් එකක්. කට්ටියට ගිමන් හරලා පොඩක් පාරලා ඉන්න පුළුවන් තැනක්. නමුත් අපි යන්න ඕන අපි ආපු වාහනේ ළඟට. guys අන්න අපි දැන් ගිහිල්ලා ආවා. අපි ඇත්තටම ගියේ අන්න අතන්ට. ඔය කඳු දෙකක් අතරට තමයි ගියේ. පැයක් එකමාරක් වගේ කාලයක් ඇතුළත ගිහිල්ලා ආවා. පුළුවන් හැමදැනකම මම ඔයාලට කතා කරේ.
මේ රෙස්ටොරන්ට් එහෙම තියෙනවා මේ ගොඩක් මේවා ඒ කට්ටිය වැඩි වෙන්නේ අතරම සමයක. දැන් මේ වින්ටර් එකට ළඟයිනේ. දැන් අපි ඉන්නේ ඕටම් එකේ. ඔය කට්ටියට මොකද සීතල වැඩිනේ. බලමු අපි කට්ටියත් කතා කරලා මොකක්ද දැන් කරන්න කියලා. ගයිස් ඔන්න දැන් අපි පල්ලෙහාට ආපු වෙලාවේ මේ මට හිතෙනවා මේ කෑමක් කන්න මොනවා හරි. මෙතන කෑම වර්ග වර්ගයක් තියෙනවා. මොනවද කියලා නම් දන්නේ නැහැ. එක එක නිකන් පීසා මොඩල් එකට. මෙන්න මේකෙන් එකක් තමයි දැන් අපි කන්න හදන්නේ. මොකද්ද කියලා දන්නේ නැහැ. අපි බලමු. ඒකට එක මෙනු එක දාලා තියෙන මෙන්න මේ විදිහට 25 ලේ වෙනවා මෙහෙන්. අපි බලමු හදලා ඉවරනාට පස්සේ කොහොමද යාළුවා දෙන්නේ කියලා මේක. පස්සේද කියන්නේ දන්නේ නැහැ. මම හිතන්නේ හෙයාර් ඩ්‍රයර් එකකුත් අල්ලනවා. ගින්දර වැඩි කරගන්න හදන්නේ. මොකක් හරි බනිස් වර්ගයක් තමයි. බනිස් වර්ගයක් නේද මේ? පොඩි මෝටරයකුත් කරකිනවා. බලමු හදලා ඉවරනාට පස්සේ කොහොමද කියලා. මම කන්ද නැගලාවට පස්සේ මෙතන මේ මෙයාලා ප්‍රෙස් කරන්න රෙස්ටොරන්ට් එකක් වගේ තියෙන්නේ. පොඩි රෙස්ටොරන්ට් එකක් තියෙන්නේ හැබැයි. කට්ටිය එන්ජොයි වෙනවා. මියුසික් එකක් දාලා තියෙනවා ළමයි නටනවා පොඩි ළමයි. ගයිස් ඔන්න දැන් අපේ ගමන දැන් ඉවර වෙන්න යන්නේ. මේ එතන අර පෙන්නපු දැන් පොඩි කෑමක් ගත්තා. ඒකත් කාලා පොඩ්ඩක් වෙලා ඉඳලා යන්න හදන්නේ දැන්. හරිම ලස්සන ඒරියා එකක්. අපි කට්ලට් එකක් හදාගෙන ආව කන්න කියලා. ගන්න. Good stuff. Good. No. My tears were falling down. Yeah. Seriously. He's looking. Oh.
රසයිනේ. Good no? Yes. What kind of fish you put? Canned fish. Tuna. From the can? Yeah. Tuna. Yeah. Yes, cannot. Mm. He didn't eat this before. No. අර ගෙනව එක්කෝ. Yeah. හා? එහෙම? Don't dia. හ්ම්. Yang keberapa? Bangunan. Dengan kata yang Seminggu satu je. ගොඩක් රෑ වුණා අපි ගිහිල්ලා එන්න මේ දැන් තමයි වුණ වාහනේ බැස්සේ. එහෙනම් අපි තව දවසක වීඩියෝ එකකින් හම්බෙමු.